ගුඩ් මෝනින් යාළුවනේ. අද අපි මේ පරාල ටිකේ ඉදි මද ටික සුද්ධ කළා. ඉදි මද ටික සුද්ධ කරලා අපි මේ ටික පුරව ගන්න තමයි හදන්නේ. අපි මේ ටික සුද්ධ කරලා ඉවරලා මේ කැට්ලෝ පේස්ට් දාලා තමයි අපි මේ සුද්ධ කරගත්ත මේ ඉදි මද ටික අයින් කරලා මේ දාගන්න හදන්නේ. මේ ඇස්ට්‍රෝනිය පරාල ගත්තාම ඇත්තටම මේ වගේ ඉදි මද අහු වෙනවා. මේ පොඩ්ඩක් ඉතින් ඇස්ට්‍රෝනිය පරාල වලින් පිනිසින් වහලක් කරන්න අමාරුයි. මේවා ඉතින් පුරව ගන්න ඕනේ. මේවා ලොකුවට මේ ඉදි මදේ තියෙනවා. අපි බලමු දැන් අන්නව කැට්ලෝ පේස්ට් දාලා මේ ඉදි මද ටික වහගන්න ඉතින්. මම ගත්තේ වයිට් එක තමයි ගත්තේ කැට්ලෝ පේස්ට් එකේ. මේකේ ඕන පාටක් දැන් නම් ගන්න තියෙනවා. මම නම් ගත්තේ ඉතින් වයිට් එක තමයි ගත්තේ. මේක දාලා ඉතින් අපි මේ ඉදි මදේ ගොඩක් ගැඹුරු සමහර අඟල් කාල වගේ ගැඹුරු භාගය වගේ ගැඹුරු තියෙනවා. කොහොම හරි අපි මේ ටික පුරවන්න ඕනේ. ඉතින් ලීය නැත්තම් ඉතින් කැතයිනේ මේක ඒ සම්බන්ධ ඒ කියන්නේ ඝනකම ඒ කියන්නේ මේ ඉදි මදේ වැහෙන්නම අපි මේක පුරව ගන්න ඕන. නැත්තම් ඉතින් මේ එළියේ බෙන්සින් එකක් පේන්නේ නැහැ. මේකේ මහෝගනිය වගේ ලී ගත්තා නම් අපිට මේ වගේ ඉදි මද පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේකේ පහලේ අයිතිකාරට ඕන පුළුවන් ලී තමයි මේ දීලා තියෙන්නේ. අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. අමාරු වුණාට කරන්න දෙයක් නැහැ. මේ විදියට කැට්ලෝ දාලා අපි මේ ඉදි මදේ වහ ගන්න ඕන. ඉතින් ගොඩක් ලොකුවට තියෙනවා.